හෙලෝ ගයිස් අපි සෑහෙන කාලයකට පස්සේ තමයි අද වීඩියෝ එකක් කරන්නේ. අද මේ දවස්වල අපිට ඒලෝ හින්දා අපිට වීඩියෝක් දාන්න බැරි වුණා. මේ පාඩම් කරන්න එහෙම තිබ්බා. අද අපේ ඉස්කෝලේ යනවා අද අන්තිම සබ්ජෙක්ට් එක ලියන්න. එහෙනම් මේ වීඩියෝ එක බලන්න ඔයාලා මේ වීඩියෝ සුපිරියක් වෙයි. මම ෆොටෝ එක තමයි යන්නේ. එහෙනම් අපි යන් ඉස්සරහට. එහෙනම් යමම් මචං. අපිට නුවරට යන්න විනාඩි 20ක් විතර. එහෙනම් අපි යමු. එහෙනම් බොයිස් නුවරට එන්ටර් වුණා. අපිට තව විනාඩි 5ක් විතර යන්නේ ඉස්කෝලේට යන්න.
ඉතින් බෝයිස් අපේ ඉස්කෝලේට ආවා. අපිට එන්න ගිහිල්ලා තියෙනවා විනාඩි හරියටම 23යි තප්පර 25. ආවා එමක් කෙලින්ම බ්ලොක් එක වැඩි හින්දා පොඩ්ඩක් වෙලා ගියා. නැත්තම් විනාඩි 20න් විතර ඉස්කෝලේට එනවා. එහෙනම් අපි ඉස්කෝලේට යමු. එහෙනම් බෝයිස් අපි ඉස්කෝලේට ආවා. ඔයාලම අපි ඉස්කෝලේ වෙන්න නම් බලමු ඉස්කෝලේ අපි. තව එකෙක් ඇවිල්ලා. ඔයි මේ අර. වරේ. යන් අපේ පන්තියට. අපේ පන්තියේ කට්ටිය වගේක් ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන අපේ පන්තිය. මේක දැන් නම් බයෝමැත්ස් කරලා කලින් නම් අපේ පන්තිය. දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. එකෙක් ඇවිල්ලා ඉන්නවා කිලව ගන්න තව එකෙක් තියෙනවා මේ 12 අපි ඉන්න කාලේ මේ කාපු කෑම එහෙම ඔරෙන් කාලා ගුරුවරුන්ට මාට්ටලා මේකේ තියෙනවා මේ තාම ඇලිලා වල් පේන්නේ මේ යන්නේ නැහැ පන්තින දලයටත් ආවේ පන්තින දලයට පෙරහැරට තමයි යන්නේ දැන් විභාගෙ ලියන්න යන්නේ විභාගෙ තියෙන්නේ 12 මාට අපි විභාගෙ ලියලා ඇවිල්ලා විභාග කොහොමද තත්ති කියලා ඔයාලට ඇවිල්ලා කියන්නම් එහෙනම් අපි විභාගෙ ලියමු ඔක්කොම ෆේල් One eternity later. ඉතින් දැන් අපේ විභාගය ඉවරයි අපි ලියලා ආවා විභාගෙ නම් අවුලක් නැහැ අපි කට්ටියෙන් අහලා බලමු කොහොමද විභාගෙ තත්ති කියලා කොටා කොහොමද විභාගෙ තත්ති අවුලක් නැහැ උඹට බයින්න කොට ගියා වන්දි විනෝෂ මගෝ සුපිරිය බඩු සුපිරිය එහෙනම් අනාගතේ කුලක් පොඩක් නෝනේ නෑ ඉතින් මේ විභාගෙ ලියවලා යන්න වෙන හින්දා ගුරුතුමී කිව්වා මේ ෆොටෝ එකක් ගහමු කියලා කට්ටිය තියලා සබ්ජෙක්ට් එක කරපු අය එහෙනම් අපි ෆොටෝ එක ගහන්න දාන්න කියලා ෆොටෝ එකක් ගහමු යා අදින් එක්සෑම් ඉවරයි ඉතින් දැන් අපේ ඉස්කෝලේදී ඇත් ඉවරයි විභාගෙත් ඉතින් අවුලක් නැහැ ලියලා ඉවරලා දැන් ආයේ මේ ඇඳුම අදින්නෙත් නැහැ එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් අලුත් ලොග් එකකින් සෙට් වෙමු නේද? ඔව් බයි 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 බයි